ඒ තේරෙන්නේ නැහැ මට සුවා. ආවේ සමලිංගික විවාහය නීතිගත කළ යුතුද නැද්ද? ඔයා හිතන විදිහට ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කළ යුතුද නැද්ද? අයිතිය ගෑනු පිරිමි විවාහ නීතිගත කළ යුතුයිද නැද්ද? නෑ. ඇයි ඒ කියලා ඇහුවා? මේ වගේ ලන්නේ. නෑ ඒ වගේ ලොකු පිරිසක් දැන් බිහි වෙලා ඉන්නවනේ. එහෙම වුණොත් තව සමහරක් කියන්න පුළුවන් ඒක ඒගොල්ලන්ට කරන අසාධාරණයක් කියලා. එතකොට ඔයා මොකද දෙන උත්තරේ? ඒ තේරෙන්නේ නැහැ මට සුවා. ලංකාවේ සමලිංගික විවාහය නීතිගත කළ යුතුද නැද්ද? ඒක එක එක්කෙනාගේ කැමැත්ත. දැන් ලංකාවට ඒක අලුත් දෙයක් වුණාට ගොඩක් යුරෝප් කන්ට්‍රීස් වල ඒක සාමාන්‍ය දෙයක්. දැන් අපි ඔක්කොම මිනිස්සුනේ. ඒක රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට කියලා එහෙම නෑ. මං හිතන්නේ ඒක වෙනස් වෙන්න ඕනේ. ඔව් මගේ මතයත් ඒ වගේ තමයි. ඒක ජෙන්ඩර් බේස් ඒගොල්ලන්ට ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාගේ තමන්ගේ පුද්ගල මතවාදය. ඒක මම ප්‍රශ්නයක් විදිහට දකින්නේ ලංකාව ඇතුළේ ඒක නීතිගත කරයි කියන එක.